කවුද මේ සෙන්ටිනල්ස්වරු කියලා කියන්නේ? අපි නොදන්න ලෝකයේ හුදකලාවම ජීවත් වෙන පුද්ගලයන්ගේ පාරාදීසයක් කිව්වොත් මං හිතන්නේ මං නිවැරදියි. මේ ජීවත් වෙන පුද්ගලයන්ට තමයි සෙන්ටිනල්ස්වරු කියලා කියන්නේ. ඉන්දියන් සාගරයේ බෙන්ගාල බොක්කේ පිහිටලා තියෙන අන්දමන් දූපත් සමූහය අපි නොදන්නා අපෙන් වසන් වෙලා හුදකලාව ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් අතරත් ජීවත් වෙනවා. ඔවුන් තමයි මේ සෙන්ටිනල්ස්වරු කියලා හඳුන්වන්නේ. තනිතලා ප්‍රදේශයක් වන මෙය ලදු කැලෑවලින් පිරී ඇති අතර මේ කියන සෙන්ටිනල්ස්වරු මේ ඔවුන්ගේ ආරක්ෂක බලකොටුව ලෙසද ආරක්ෂා කරගෙන අදටත් ජීවත් වෙනවා. මේ සෙන්ටිනල්ස්වරුන්ගේ අතීතයේ සිටම ආහාර රටාව වී ඇත්තේ මසුන් හා සතුන් දඩයම් කර පරිභෝජනයට ගැනීමයි. අප ලෝකයේ මොනතරම් තාක්ෂණයකින් ඉදිරියට ආවත් ඔවුන්ගේ මේ ජීවන රටාව නම් වෙනස් නොවී අදටත් එලෙසම පවතිනවා. පිටස් කර පුද්ගලයන් මේ කියන දූපතට ඇතුල් වීමට උත්සාහයක් දරන්නේද එසේ ඇතුල් වීමට උත්සාහ කරපොත් මේ කියන සෙන්ටිනල්ස්වරු ඒ පුද්ගලයන් මරණයට පත් කිරීමට පැකිලෙන්නේ නැති බවයි වාර්තාගත වන්නේ. ඊතල, හෙල්ල, ගල් මුගුරු වලින් මූලික කරගෙන පහර දෙන බවයි සංචාරකයන් අපට තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ. ඔවුන් එසේ සිදු කරන්නේ ඔවුන්ගේ අනන්‍යතාවය රැක ගැනීමට බවයි තවත් වාර්තාවල සඳහන් වෙන්නේ. අවුරුදු 60,000කට වැඩි ආයු කාලයක් තිස්සේ මේ ජනතාව මෙලෙස මේ දූපතේ ජීවත් වෙන බවටද විශ්වාස කරනවා. නවීන ලෝකයේ කිසිම බලපෑමක් නොමැතිව